දැන් අපේ කැම්පස් එකේ නම් තියෙනවා ආදරවන්තයන්ට වෙන්වෙච්ච එක එක ගස් වර්ග. උදාහරණයක් විදිහට ඔටු ගහ. ඔටු ගහ තියෙන්නේ ළමයි මේ තනිකඩ මිනිස්සුන්ට. ඒ කියන්නේ දැන් ඔටු ගහ කියන එක කැම්පස් එකේ හරි ඔටු ගහ යට ඉන්නේ සාමාන්‍යයෙන් තනිකඩ කට්ටිය. කපල් වලට වෙන්න වෙලා තියෙනවා හිච් ගහ. හිච් ගහ. හිච් ගහ. හරිද? මේකේ ඉන්නේ සාමාන්‍යයෙන් ආදරය කරන දෙන්නෙක්. හරිද? මම ඒකයි හැම වෙලෙම කියන්නේ ඔයාට මේ අත්දැකීම් ගන්න ඕන නම් කැම්පස් එකට යන්න. මේ හිච් ගහ ළමයි කැම්පස් එකේ තියෙනවා මේ පුදුම 7ක්. හරිද? අපි දුම මේ ගහ කියලා. කැම්පස් එකේ තියෙන පුදුම 7ක්. ඒ පුදුම 7න් එකක් තමයි හිච් ගහ කියන්නේ. ඒ කියන්නේ ළමයි මේකත් කැම්පස් එකේ පුදුම 7න් එකක් වෙලා තියෙන්නේ මේකේ තියෙන සමහර විශේෂ ලක්ෂණ හින්දා. උදාහරණයක් විදිහට ළමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේකේ එකපාර ළමයි කපල් 7කට ඉන්න පුළුවන්. හරිද? මරෝනේ. ඒ කියන්නේ ගහ විසින්මයි ඒ අදාළ ස්ථාන හැදිලා තියෙන්නේ. 7කට ඉන්න පුළුවන් විදිහට ගහේ අතු නැමිලා අරවා වෙලා මේවා වෙලා හැදිලා තියෙනවා. විශේෂත්වයේ ඒකත් විශේෂත්වයක්. ඊට වඩා තව විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ ඒ කියන්නේ හිතන්නකෝ එක කපල් එකක් ඉන්නවා. එතකොට ඒත් එක්කම තව කපල් 6කට ඉන්න පුළුවන් නේ. නේද? පිරිවි ළමයි ටික. මොකද දඟලන්නේ? යන්න ඕනේ. යන්න පුළුවන් හැමෝටම හොඳට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මේ එක කපල් එකකට ඉඳි තව කපල් 6ක් ඉන්නවනේ. ඒ 6 දෙනාව පේන්නේ. හරි? තව තැනකට ගියාම ඊටු 6 දෙනා පේන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට පේන්නේ ඔයා විතරයි. අනිත් කට්ටියන්ව පේන්නේ නැහැ. කොහොමද? මරුනේ. හැබැයි පොඩි සීන් එකක් තියෙනවා ළමයි. මෙතන පාරෙන් යන්නේ උන්ට ඔය 7ම පේනවා. හරි?